හරි. පූසන්ගේ කතාව පටන් ගන්නේ මීට වසර මිලියන 35කට විතර කලින් තිබුණු ඉයෝසීන අවධියේදී. ඉයෝසීන අවධිය කියන්නේ හරිම ඉන්ටරෙස්ටිං අවධියක්. ඒකට හේතුව තමයි අද ලෝකයේ ජීවත් වෙන ශිරපායි විශේෂ ශිරපායි කාණ්ඩ බොහෝමයක පූර්වජයන් මුලින්ම මේ පෘථුවිය මත ඇවිදින්න ගත්ත යුගය තමයි ඔය ඉයෝසීන අවධිය. ඉතින් මේ ඉයෝසීන අවධියේදීම තමයි පූසෝ විදියට අපි හඳුන්වන. එහෙම නැත්නම් බිලාල ගෝත්‍රය, බිලාල කුලය කියලා හඳුන්වන සම්පූර්ණ සියලු බිලාලයන්ගේ පූර්වජයා මුලින්ම ජීවත් වුණ අවධිය. ඉතින් මේ අවධියේදී පැලියන්ටොලොජි විෂය තුල මුලින්ම දකින්න පුළුවන් වෙන ෆීලිඩ් කෙනෙක්. එහෙම නැත්නම් බිලාලෙක් විදිහට හඳුන්වන්නේ ප්‍රොයලූරුස් කියන සත්ව විශේෂය. දැන් ඔය ඉයෝසීන අවධියේ ඉඳන් ඒ කියන්නේ වසර මිලියන 35ක ඉඳන් වර්තමානය වෙනකන් ගත්තම විවිධ පූසන් විශේෂ, ඒ කියන්නේ විවිධ කොටි වගේ විශේෂ, සිංහයන් විශේෂ, ඔය වගේ විවිධ පූසන් විශේෂ දහස් ගාණක් මේ ලෝකේ ජීවත් වුණා. ඒ සමහරක් අය වඳ වෙලා ගියා, සමහරක් අය වර්තමානයේ වෙනකන් ඉතුරු වුණා. ඒකට වර්තමානයේ වෙද්දී පූසන් කියලා හඳුන්වන කොට්ටාශයේ අපිට විශේෂ 40ක් 41ක් වගේ ප්‍රමාණයක් හඳුන ගන්න පුළුවන්. මේ වර්තමානයේ ජීවත් වෙන සියලුම පූසන්ගේ අවසාන පොදු පූර්වජයා ජීවත් වුණේ මීට වසර මිලියන 11කට කලින්. තේරුණා කියලා හිතනවා. දැන් මේ අවසාන පොදු පූර්වජයා කියන්නේ කවුද? මේක නිකන් හරියට අපේ මී මුත්තා වගේ. ඔය මී මුත්තගෙන් ඊට පස්සේ මුත්තලා, සීයලා, තාත්තලා, ඔය වගේ තාත්තලා මාමලා බෙදිලා යනවා. හරිද? මේ සමහරක් මුත්තගෙන් ඉඳන් පැවතෙන සමහර පවුල්වල සමහරක් ශාඛා ගැන අපිට කිසි අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ ඉන්නවද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ තමයි මේ ලෝකේ ජීවත් වෙන සියලුම වර්තමානයේ ඉන්න සියලුම පූස් විශේෂවල පොදු පූර්වජයා ජීවත් වුණේ මීට වසර මිලියන 11කට කලින්. හරිද? එතකොට මේ පොදු පූර්වජයාගෙන් මුලින්ම බෙදිලා යන කාණ්ඩය තමයි පැන්තෙරා ගණය. ඔය පැන්තෙරා ගණයේ ඉන්නවා විශේෂ පහක්. ඒ විශේෂ පහ තමයි සිංහයා, ව්‍යාග්‍රයා, කොටියා, ජැගුව සහ හිමදිවියා. හරිද? ওই විශේෂ පහ තමයි පැන්තෙරා ගණයේ ජීවත් වෙන පැන්තෙරා ගණයට අයිති විශේෂ පහ. ඊළඟට ඔය පොදු පූර්වජයකින් ඊළඟට බෙදිලා යන ශාඛාව තමයි නියෝෆිලිස් කියලා හඳුන්වන clouded leopard. එහෙම නැත්නම් වලාකුළු දිවියා කියලා ඉවරලා අපි සිංහලෙන් කියනවා. සිංහලෙන් හරියටම නමක් නැහැ. නමුත් ආසන්න නම විදිහට වලාකුළු දිවියා කියලා හඳුන්වන්න පුළුවන්. ඔය වලාකුළු දිවියා කියන ගණය තමයි ඊළඟට කැඩිලා යන්නේ. එතකොට ඒ වලාකුළු දිවි විශේෂ මම දන්න තරමින් දෙකක් ජීවත් වෙනවා වර්තමානයේදී. ඒවා ගැන මම ඉන් ඩීටේල් යන්නේ නැහැ. මොකද පූසොන්ට ඉක්මනට එන්න ඕන හින්දා. හරිද? අවසානයේදී අදින් වසර මිලියන 6.2කට වගේ කලින් තමයි ඇත්තටම වර්තමානයේ ජීවත් වෙන පූසගේ අදාළ කාණ්ඩය, එහෙම නැත්නම් ෆීලිස් කියන ගණය බෙදිලා යන්නේ. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවනේ වෘකයාගෙන් තමයි බල්ලා නිර්මාණය වෙන්නේ කියලා. කියන්නේ බල්ලා කියන ගෘහස්ථකරණය වෙච්ච සතාගේ වන නිදර්ශකය තමයි වෘකයා. එතකොට පූසගේ වන නිදර්ශකය කවුද? එහෙම නැත්නම් පූසා හැදෙන්නේ කාගෙන්ද? පූසා හැදෙන්නේ ඇත්තටම ෆීලිස් කියන ගණේ ෆීලිස් සිල්වෙස්ට්‍රිස් කියන විශේෂය. එතකොට මේ ෆීලිස් සිල්වෙස්ට්‍රිස් කියන්නේ ඇත්තටම වල් බලලුන් විශේෂයක්. වල් බලලුන් කියන්නේ මේ ගෙවල් වලින් පැනලා ගිහිල්ලා වල් වැදුන බලලුන් නෙවෙයි. ඇත්තටම කැලේ ජීවත් වෙන කැලෑ සතෙක්. මේ කැලෑ සතාව හඳුන්වන්නේ වල් බලලා කියලා. හරිද? දැන් මේ ෆීලිස් සිල්වෙස්ට්‍රිස් කියන විශේෂය, එහෙම නැත්නම් වල් බලලා කියන සතා මුලින්ම බිහි වෙන්නේ මීට වසර මිලියන 2කට කලින්. වසර මිලියන 2කට කලින්. එතකොට මේ ෆීලිස් සිල්වෙස්ට්‍රිස් එහෙම නැත්නම් වල් බලලා ලෝකේ පුරා හොඳ පැතිරීමක් තිබ්බ සතෙක්. ඒක අපිට මේ කතාවට ඉතාමත් වැදගත්. ඒකයි මම ඒක විශේෂයෙන්ම කියන්නේ. එතකොට මෙයාගේ පැතිරීම උතුරින් ස්කොට්ලන්තයේ ඉඳන් දකුණින් දකුණු අප්‍රිකාව වෙනකනුත් බටහිරින් අයිබීරියාවේ ඉඳන් නැගෙනහිරට වෙන්නට තියෙන මොංගෝලියාව දක්වාත් විශාල කලාපයක මේගොල්ලන්ගේ පැතිරීම තිබුණා. එතකොට ඒගොල්ලෝ එහෙම ලොකු පැතිරීමක් පෙන්නවා කියන්නේ ඒගොල්ලෝ පරිණාමයෙන් ඉතාමත් සුපිරි ජීවියෙක් විදිහට ඒ වෙද්දි ගොඩ නැගිලා තිබුණා. කියන්නේ ඒගොල්ලෝ ජීවත් වෙන පරිසරයට හොඳට අනුවර්තනය වෙලා හොඳ පැතිරීමක් තිබ්බ සාර්ථක සතෙක්. ඊළඟට වුණ සිද්ධිය තමයි දැන් මේ යම්කිසි සතෙක් ලෝකේ පුරා විශාල භූගෝලීය කලාපයක පැතිරීමක් තියෙද්දී වෙන්නේ කාලයක් යද්දි ක්‍රමක්‍රමයෙන් මේ එකම සතා වුණාට භූගෝලීයව මේගොල්ලන්ගේ එක කාණ්ඩ හුදකලා වෙනවා. හරිද? ඒ කියන්නේ දැන්
ලෝකේ පුරා ලොකු පැතිරීමක් තිබ්බට එකම සතා වුණාට ඒගොල්ලෝ ජීවත් වෙන භූගෝලීය කලාපය වෙනස්නේ. එතකොට උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. එතකොට පාරිසරික තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන් මේ විවිධ කලාපවල. ඔය වගේ විවිධ කාරණා හින්දා පරිණාමයෙන් මේගොල්ලන්ගේ කාණ්ඩ හුදකලාකරණයට ලක්වීමක් සිදු වෙනවා. එතකොට එකම සතා මේ විශාල භූගෝලීය කලාපයක පැතිරිලා තිබ්බට කාලයත් එක්ක මේගොල්ලෝ උපවිශේෂ කිහිපයකට කැඩෙනවා. එහෙම නැත්නම් බෙදිලා යනවා. එකම විශේෂය උපවිශේෂ කිහිපයකට බෙදිලා යනවා. යුරෝපයේ හිටිය එතකොට ෆීලිස් සිල්වෙස්ට්‍රිස් කියන උපවිශේෂය. මධ්‍යම ආසියාවට එන්න හිටිය ෆීලිස් සිල්වෙස්ට්‍රිස් ඕනාටා කියන විශේෂය. මැද පෙරදිග කලාපයට වෙන්නට හිටියා ෆීලිස් සිල්වෙස්ට්‍රිස් ලිබිකා කියන උපවිශේෂය. ඊළඟට චීන කඳුකර වල් බලලුණු විශේෂයක් හිටියා. ඒකත් මේගොල්ලන්ගේම උපවිශේෂයක්. ඒගොල්ලන්ට කිව්වේ ෆීලිස් සිල්වෙස්ට්‍රිස් බියටි කියලා. ඊළඟට අප්‍රිකාවට වෙන්න හිටියා ෆීලිස් සිල්වෙස්ට්‍රිස් කෆ්රා කියන උපවිශේෂය. දැන් ඔයාලට පේනවනේ මේ සම්පූර්ණ එකම සතා වුණාට එකම සතා ගොඩාක් විශාල විහිදුණු ප්‍රදේශයක පැතිරලා ඉඳද්දී ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලෝ උපවිශේෂ බවට බෙදිලා යනවා. බොහොම කාලයක් යනකම් විද්‍යාඥයන් අතර පොඩි හබයක් තිබ්බා මේ උපවිශේෂ වලින්. ඒ කියන්නේ මේ වල් බලලුන්ගේ ලෝකේ පුරා පැතිරලා හිටපු වල් බලලුන්ගේ උපවිශේෂ අතරින් මොන උපවිශේෂයද ඇත්තටම අපේ වර්තමානයේ මේ අපේ ගෙවල් වල ජීවත් වෙන පූසන්ගේ මීමුත්ත බවට පත් වෙන්නේ කියලා. ඉතින් ඒක බොහොම මෑතකදී ඇත්තටම නිශ්චිත වශයෙන්ම විසඳුමකට ලක් වුණා. ඒ විසඳුමක් ලැබුණා. ඒගොල්ලෝ එතනදී ඇත්තටම හොයාගත්තා වර්තමානයේ ජීවත් වෙන පූසන්ගේ මීමුත්ත වෙන්නේ ඔය මැද පෙරදිග කලාපයේ ජීවත් වුණ ෆීලිස් සිල්වෙස්ට්‍රිස් ලිබිකා කියන උපවිශේෂය, වල් බලල් උපවිශේෂය කියලා. දැන් මෙයා මැද පෙරදිග කලාපයේ ජීවත් වුණාට ඇත්තටම මෙයාගේ රේන්ජ් එක එහෙම නැත්නම් මෙයා ජීවත් වුණ කලාපය ඕවර්ලැප් වෙනවා උතුරු අප්‍රිකානු කලාපයත් එක්ක. එතකොට මෙයාගේ මුල්ම නිදර්ශකය හොයාගන්නේ ලිබියාවෙන්. ඒකින්ද තමයි ලිබියාවෙන් හොයාගන්න හින්දා තමයි ලිබිකා කියන උපවිශේෂ නාමය මෙයාට ලැබෙන්නේ. හරිද? දැන් ඔය ෆීලිස් සිල්වෙස්ට්‍රිස් ලිබිකා කියන සතා එහෙම නැත්නම් ෆීලිස් සිල්වෙස්ට්‍රිස් ලිබිකා කියන වල් බලලා ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න. එයාව දැක්කම හිතෙන්නේ එයා මේ වන සතෙක් කියලා. එයා නිකන් ගෙදර ජීවත් වෙන පූසෙක් වගේ. කිසිම වෙනසක් නැහැ. සයිස් එකෙන්, පෙනුමෙන්, පාටින් කිසිම වෙනසක් නැහැ. එකම දේ එයාගේ ඔය ගෘහස්ත පූසන්ගේ වගේ විවිධ කලර් පැටර්න්ස් හම්බෙන්නේ නැහැ. එයා හම්බෙන්නේ ටැබී පැටර්න් එකේ. ඔය ටැබී පැටර්න් එකට විශේෂිත නමක් කියනවා ටැබී මැකරල් පැටර්න් කියලා කියන්නේ. මැකරල් පැටර්න් කියන්නේ ඔය මැකරල් මාළුන් කියනවා වගේ අර පිටේ ඉරි තියෙන එකට. ඔය කියන්නේ ටැබී මැකරල් පැටර්න් එක කියලා. ඔය ටැබී මැකරල් පැටර්න් එකෙන් තමයි ඇෆ්‍රිකන් වයිල්ඩ් කැට්ස්ලා සියල්ලම හම්බෙන්නේ. වර්තමානයේ ජීවත් වෙන අය හම්බෙන්නේ. එතකොට මේගොල්ලොයි බැලූ බැල්මට මේගොල්ලොයි ගෙදර ජීවත් වෙන පූසයි අතර කිසිම වෙනසක් නැහැ. හරිද? තේරුණා කියලා හිතනවා. දැන් මේ ෆීලිස් සිල්වෙස්ට්‍රිස් ලිබිකා කියන සතා වල් බලලා එයා highly territorial සතෙක්. ඒ කියන්නේ එයාගේ තමන්ගේ ප්‍රදේශය ඉතාමත් දැඩිව ආරක්ෂා කරන හුදෙකලාව ජීවත් වෙන මාංශ භක්ෂණය කරන සතෙක්. එයා සමාජශීලී සතෙක් නෙවෙයි. දැන් සාපේක්ෂව බල්ලන්ගේ ආධිතමය වුණ වෘකයන්ව ගත්තම ඒගොල්ලෝ හරි සමාජශීලී සත්තු. ඒගොල්ලෝ රංචු වශයෙන් ජීවත් වෙන්නේ. social creatures කියලා කියනවා. හරිද? ඒක social pack එකක් එක්ක තමයි වෘකයෝ ජීවත් වෙන්නේ. හැබැයි මේ පූසගේ ආධිතමය මීමුත්තා තනියෙන් ජීවත් වෙන සතෙක්. එයා වැඩි සද්දයක් බද්දයක් නැහැ. තනියෙන් අර අපේ කතාවෙන් කියනවා නම් තනියෙන් ගේම ගහපු සතෙක්. හරිද? එයා හරිම ඉන්ඩිපෙන්ඩන්ට්. highly territorial. ඉතින් එහෙම සතෙක් තමයි ඇත්තටම පූසගේ ආධිතමය වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩි පැටර්න් එකක් හැදීගෙන යනවා. බල්ලගේ ඉතිහාසයයි පූසගේ ඉතිහාසයයි ගත්තම අහසට පොළොව වගේ. ඉතින් ඒගොල්ලන්ගේ හැසිරීමුත් ඔය පස්සේ කාලෙකදී අපි ගෘහස්ථකරණය වුණාම දකින්න හැසිරීමුත් මෙන්න මේ අතීතයෙන් තමයි එන්නේ. දැන් ඒ අතීත පැටර්න් එක තේරුම් ගන්න ඕනේ මේ කතාවත් එක්ක. එතකොට තමයි ගෘහස්ථකරණය කියන ඩොමෙස්ටිකේෂන් කියන කතාව හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හරිද? මස්කන්න බලන් ඉන්න highly territorial එහෙම නැත්නම් ආක්‍රමණශීලී තමන්ගේ ප්‍රදේශය දැඩි ලෙස රකින්න සමාජශීලී නැති සතෙක්ව ඇයි මිනිස්සු ඩොමෙස්ටිකේට් කරන්නේ, ගෘහස්ථකරණය කරන්නේ? එහෙම නැත්නම් මේ වගේ හාදෙක්ක මොකටද ගේ ඇතුළට වද්දගන්නේ? ඕක තමයි ප්‍රශ්නය. ඇත්තටම පූසන්ව අපි කවදාවත් ගෘහස්ථකරණය කරේ නැහැ. පූසෝ තමන්ව ගෘහස්ථකරණය කර ගැනීමක් තමයි උනේ.
ඕක ඇත්තටම වෙනසක් තියෙනවා. දැන් මේ කතාවේදී ඇත්තටම කවද්ද මුලින්ම පූසොන්ව ගෘහස්ථකරණය සිදුවුණේ මොන ප්‍රදේශයද සිදුවුණේ කියලා විද්‍යාඥයන්ට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. මේ මෑතක් වෙනකම්ම විද්‍යාලෝකයේ තුල පිළිගත් කතාව වුණේ සිද්ධාන්තය වුණේ පූසොන්ව ගෘහස්ථකරණය කරේ මුලින්ම ඊජිප්තුවේ කියලා. ඊජිප්තු රාජධානිය එහෙම නැත්නම් ඊජිප්තු ශිෂ්ටාචාරය තුළදී තමයි පූසොන්ව ගෘහස්ථකරණය කරේ කියලා. නමුත් බොහොම මෑතකදී DNA පරීක්ෂණ සහ වෙනත් සාධක සියල්ලම එකතු කරගෙන ඒ අනුව ආපු නිගමන වලින් විද්‍යාඥයෝ තීරණය කරලා තියෙනවා සහ හොයාගෙන තියෙනවා පූසොන්ව මුලින්ම ගෘහස්ථකරණය සිදු වුණේ ශිෂ්ටාචාරයේ තොටිල්ල එහෙම නැත්නම් කෘෂිකර්මයේ තොටිල්ල ඇති වුණු ඔය සශ්‍රීක චන්ද්‍රවංකය කියන ප්‍රදේශයේ කියලා. සශ්‍රීක චන්ද්‍රවංකය එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා මේකට ෆර්ටයිල් ක්‍රසන්ට් කියලා. සශ්‍රීක චන්ද්‍රවංකය කියන්නේ මොකක්ද කියලා මම පොඩ්ඩක් විස්තර කරන්නම්. ඒක දැනගන්න නැතුව මේ කතාව ඉස්සරහට යන්න බෑ. සශ්‍රීක චන්ද්‍රවංකය කියන්නේ සිරියාව, පලස්තීනය, ලෙබනනය, ඉරාකය වගේ ওই මැද පෙරදිග තියෙන එක්තරා කොටසක්. ඔක ෂේප් එක යන්නේ අඩ සඳක ෂේප් එක. ඒකේ හින්දා තමයි චන්ද්‍රවංකය කියලා කියන්නේ. එහෙම නැත්නම් ක්‍රසන්ට් කියලා කියන්නේ. ඔය අඩ සඳක වගේ පැතිරෙන ප්‍රදේශය තමයි ඉතාමත් සශ්‍රීක ප්‍රදේශයක් බවට පත් වෙලා තිබුණේ මේ කතා කරන කාලෙදී. ඒ කියන්නේ අදින් වසර 10000ත් 11000ත් අතර කාලෙදී වගේ තමයි ඇත්තටම මානවයන් මුලින්ම කෘෂිකර්මයට යොමු වෙන්නේ. එතකොට කෘෂිකර්මයට මානවයන් මුලින්ම යොමු වුණ ප්‍රදේශීය විදියට ලෝකයේ පිළිගන්නේ. එහෙම නැත්නම් වාර්තාවල සඳහන් වෙන්නේ, ඒ කියන්නේ වාර්තා, ඒ කියන්නේ සාධක හමු වෙන්නේ ওই සශ්‍රීක චන්ද්‍රවංක කලාපයේදී. දැන් ඒකේ මැප් එකක් මම වෙනම දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ සශ්‍රීක චන්ද්‍රවංකය කියන කලාපෙයි ෆීලිස් සිල්වෙස්ට්‍රිස් ලිබිකා එහෙම නැත්නම් අපේ මේ කතාවේ දැනට කතානායකයා වෙලා හිටපු ලිබියානු වල් බලලා එහෙම නැත්නම් දැන් වර්තමානයේදී හඳුන්වන ඇෆ්‍රිකන් වයිල්ඩ් කැට් කියන එක්කෙනාගේ රේන්ජ් එකත් එයා ජීවත් වුණ කලාපයත් සශ්‍රීක චන්ද්‍රවංකය කියන කලාපයත් ඕවර්ලැප් වෙනවා. ඒක ඡේදනය වීමක් වෙනවා. හරිද? එතකොට ඒ කලාපෙම මේගොල්ලෝ ජීවත් වෙනවා. මේ කතා දෙකක් හොඳේ. දැන් මේ වෙද්දි මානවයා කෘෂිකර්මයට බර වෙලා නැඹුරු වෙලා කෘෂිකර්මය පටන්ගෙන යන ගමන්. අනිත් පැත්තෙන් ෆීලිස් සිල්වෙස්ට්‍රිස් ලිබිකලා තමන්ගේ පාඩුවේ දඩයමක් කරගෙන කැලයට වෙලා ජීවත් වෙනවා. මේ අවුරුදු 10000ත් 11000ත් ඒ තරම් පිටිපස්සට යන කාලෙදී. හරිද? දැන් මානවයා කෘෂිකර්මයට යොමු වීමත් එක්කම ඊළඟට සිදුවන තාර්කික පියවර තමයි ධාන්‍ය ගබඩා කරන්නේ. ඒගොල්ලෝ මේ කෘෂිකර්මයට යොමු වුණාම ධාන්‍යනේ වගා කරන්නේ. එතකොට ධාන්‍ය ගබඩා කරන්න ධාන්‍ය ගබඩා බිහිවීම තමයි ඊළඟ මේ කතාවේ ඊළඟ තාර්කික පියවර වෙන්නේ. එතකොට මේ ධාන්‍ය ගබඩා ඇති වෙන්න ගත්තම මේ කලාපයට එනවා උතුරු ඉන්දියාවේ ඉඳන් ආක්‍රමණිකයෙක්. මේ ආක්‍රමණිකයා කවුද? මේ ආක්‍රමණිකයා තමයි මස්කියුලස් කියලා හඳුන්වන ගෙවල් වල දකින්න හම්බෙන මීයා. දැන් මේ ධාන්‍ය ගබඩා වලට මී උදුර පැමිණෙනවත් එක්කම ඊළඟට වෙන දේ තමයි මේ කලාපයේ ජීවත් වුණ ලිබිකලා නැත්නම් ෆීලිස් සිල්වෙස්ට්‍රිස් ලිබිකලා මේ ධාන්‍ය ගබඩා අසලට පැමිණීම. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ දකිනවා අලුත් පාරිසරික නිකේතනයක් මේ ධාන්‍ය ගබඩා ආශ්‍රිතව බිහි වෙන්න ගන්නවා. ඒ කියන්නේ දැන් අලුත් ආහාර ප්‍රභවයක් නේ මේගොල්ලන්ට දකින්න හම්බෙන්නේ. එතකොට මේ වල්බිලාලයන්ගෙන් කොටසක් මේ ධාන්‍ය ගබඩා අසලට සහ මනුෂ්‍ය වාසස්ථාන අසලට පැමිණෙන්න ගන්නවා. ඒගොල්ලෝ හොඳ ආහාර අලුත් ආහාර ප්‍රභවයක් මේ ධාන්‍ය ගබඩා අසලින් හොයා ගන්නයි තමයි මීයෝ. දැන් උරන්ට පේනවා මේ පූසොයි මීයෝ අල්ලන වැඩේ අවුරුදු 1000 ගාණක් පිටිපස්සට යන කතාවක්. කියන්නේ ගෙවල් වල ඉන්න පූසෝ මීයෝ අල්ලනවා කියන එක අවුරුදු 1000 ගාණක ඉඳන් එන කතාවක්. කියන්නේ කතාවක් නෙමෙයි ඒගොල්ලන්ගේ ජානවලම තියෙන දෙයක්. ඒගොල්ලෝ අපේ ගෙවල් වලට එන්නෙත් ඇත්තටම ගෙවල් අසලට එන්නෙත් ඇත්තටම මීයොන් අල්ලන්න. ඉතින් මේ ලිබිකලත් මේ කාලෙ වෙද්දී ගෙවල් එහෙම නැත්නම් ධාන්‍ය ගබඩා ළඟට එන්න පැමිණීම ආරම්භ කරනවා. ඉතින් මේ ළඟට ආවා කියලා ඉවර වෙලා මේගොල්ලෝයි මිනිස්සුයි අතර සම්බන්ධයක්වත් එහෙම ලොකු ගනුදෙනුවක් නැහැ. මොකද මිනිස්සු තමන්ගේ පාඩුවේ ධාන්‍ය ගබඩා තියාගත්තා, වගා කරා, ඒ වැඩ ටික කරගෙන හිටියා. ඒකේ වුණ අතුරු ඵලයක් විදිහට මීයෝ ආවා. ඒ මීයෝ අල්ලන්න ඔය ළඟ හිටපු වල් බලලු පොඩ්ඩක් මේ ධාන්‍ය ගබඩා අසලට ඇදෙන්න ගත්තා. හරිද? දැන් ওই ධාන්‍ය ගබඩා අසලට වල් බලලු නැදෙන කතාවෙත් හරි ලස්සන දෙයක් තියෙනවා. ඒක තමයි දැන්
වල් බලලු ඔය සම්පූර්ණ කලාපයම පැතිරලා හිටියනේ. මේගොල්ලන්ගෙන් කොටසක් තමයි ඇත්තටම මේ දාන්න ගබඩා සහ මනුෂ්‍ය වාසස්ථාන අසලට ඇදෙන්න ගන්නේ. සම්පූර්ණ වල් බිලාලයෝ කොටසම නෙවෙයි. ඒගොල්ලන්ගෙන් කොටසක්. එතකොට මේ ඇදෙන කොටසට, ඒ කියන්නේ මේ මනුෂ්‍ය වාසස්ථාන අසලට පැමිණෙන අයට ඇත්තටම මිනිස්සුන්ව ටොලරේට් කිරීම, එහෙම නැත්නම් මිනිස්සුන්ව ඉවසීමේ සහ තවත් වෙනත් සතුන් බල්ලෝ ඒ වගේ ඉතින් මිනිස් වාසස්ථානවල ඉන්නවනේ. ඒගොල්ලන්ව ඉවසීමේ හැකියාව ඒගොල්ලොත් එක්කම ජීවත් වුණ අනිත් වල් බලලුන්ට වඩා වැඩියෙන් තියෙන්න ඕන. හරිද? ඒ කියන්නේ ඉවසීමේ ගුණය යම්කිසි ආකාරයකින් තිබ්බ කාණ්ඩයක් තමයි අර ප්‍රධාන වල් බිලාලයන් කොටසින් කැඩිලා මිනිස් ශාස්ත්‍රයට ඒ වාසස්ථාන ළඟට එන්න ගන්නේ. මොකද මං කලිනුත් කිව්වනේ වල් බලල්ලු කියන්නේ හරිම ටෙරිටෝරියල්, ඇග්‍රෙසිව්, කාවත් නොයිවසන, ඉන්ඩිපෙන්ඩන්ට්, හරිම ස්වාධීන, තනියෙන් ජීවත් වෙන්න කැමති සත්තු జాතියක්. එතකොට ඒගොල්ලෝ මේ තවත් මේ මිනිස්සු වගේ ටිකක් කරදරකාරී විශේෂයක් නේ අපි මිනිස්සු කියන්නේ. ඉතින් ඒගොල්ලෝ වගේ අය ආසන්නයට ඇදෙන්න නම් අර වනේ ජීවත් වෙද්දි තිබ්බ මානසික, කියන්නේ මෙන්ටල් බැරියර් එකක් තියෙනවා. ඒ කියන්නේ හුදකලාව ජීවත් වෙන්න පෙළඹවීමක් තියෙනවා. මේ පෙළඹවීම යම්කිසි ආකාරයකින් අඩු. ඒ කියන්නේ ඉවසීමේ හැකියාව, ඒ කියන්නේ වෙනත් විශේෂයක් අපි හිතමුකෝ මානවයන් කියලා. මානවයන්ව ඉවසීමේ හැකියාව තියෙන කාණ්ඩයක් තමයි අර ප්‍රධාන කාණ්ඩයෙන් මෙතනට ඇදෙන්න ගන්නේ. එතකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් මෙතන නෝට් කරන්න, හරිම ඉන්ට්‍රෙස්ටිං දෙයක් මෙතන වෙනවා. මෙතන වෙන්නේ ඒ කියන්නේ දැන් අපි ගෘහස්ථකරණයේදී කතා කරන්නේ කෘතිම වර්ණය ගැනනේ. වර්ණීය අභිජනනය කියන්නේ මිනිස්සුන් විසින් හිතකර ලක්ෂණ තෝරගෙන බ්‍රීඩ් කරන කතාවට තමයි වර්ණීය අභිජනනය කියන්නේ. දැන් මෙතනදී වර්ණීය අභිජනනයක් නෙවෙයි වෙන්නේ. මේක ඇවිල්ලා නැචරල් සිලෙක්ෂන් එකක්. එහෙම නැත්නම් ස්වභාවික වර්ණයක්. මොකද මෙතන වෙන ස්වභාවික වර්ණය තමයි මිනිස්සුන් හෝ වෙනත් සතුන්ව ඉවසීමේ ගුණය කියන එක වර්ණයට ලක් වෙනවා. ඒ වර්ණයට ලක් වෙච්ච හැකියාව අරගෙන තමයි මේ වල් බලලුන් කොටසක් මිනිස් වාසස්ථාන වලට ළඟා වෙන්න ගන්නේ. හරිද? හරිම ඉන්ට්‍රෙස්ටිං කතාවක් මේක. මොකද ගොඩක් අය හිතන්නේ මේ ඩොමෙස්ටිකේෂන් කියන ප්‍රොසෙස් එකේදී, ගෘහස්ථකරණය කියන ක්‍රියාවලියේදී ගොඩක් අය හිතන්නේ මිනිස්සු විසින් අභිජනනය කරලා හිතකර තෝරාගත් ලක්ෂණ වලින්ම තමයි මේ කතාව යන්නේ කියලා. නෑ, මේකේ මුල් කොටස තියෙන්නේ ඇත්තටම ස්වභාවික වර්ණය තුල. හරිද? ඩොමෙස්ටිකේෂන් ප්‍රොසෙස් එකේ මේ පූසන්ගේ කතාව ගත්තම ට්‍රිගර් වෙන්නේ, ඩොමෙස්ටිකේෂන් ප්‍රොසෙස් එක ට්‍රිගර් වෙන්නෙම, ඒක පටන් ගන්නෙම ස්වභාවික වර්ණයක් තුලින්. තේරුණා කියලා හිතනවා. තේරුම් නැත්නම් දාන්න කමෙන්ට් වල. දැන් මෙතනදී මේ කිව්ව ඉවසීමේ ගුණය කියලා කියන එක ඇත්තටම මේක මේ සෝෂල් බිහේවියර් එක තමයි ඇත්තටම මේගොල්ලන්ගේ මේ වැඩි වෙන. කියන්නේ සමාජශීලී බව. කියන්නේ සමාජශීලී ඇසුර මේ පූසන් කොටසගේ, මේ වල්බිලාලයන් කොටසගේ සමාජ ඇසුර කියන ලක්ෂණයට වැඩි නැඹුරුවක් දක්වන කොටස තමයි ඇත්තටම මිනිස් වාසස්ථාන අසලට එන්නේ. මොකද එහෙම ආවම ඒගොල්ලන්ට මිනිස්සුන්ව ඉවසන්න වෙනවා, වෙනත් සතුන්ව ඉවසන්න වෙනවා, වෙනත් සතුන් වගේම තමන්ගේ වර්ගයා වුණත් ඉවසන්න වෙනවා. මොකද මේ පූසෝ මේ දෙන්නෙක් එක තැන ජීවත් වෙන කට්ටියනේ මං කියන්නේ ටෙරිටෝරියල් කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රදේශය ආරක්ෂා කරන සත්තු. එතකොට ඒ ටෙරිටරි එක ඇතුළෙත් වෙන පූසොන්ට ඉන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ. නමුත් මේ ආපු කාණ්ඩයට දැන් මේ පොඩි පාරිසරික නිකේතනය, කියන්නේ අලුතෙන් බිහි වුණ මීයෝ ඉන්න කලාපේ පූසෝ ගොඩක් ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඉතින් ඒගොල්ලන්ව ටොලරේට් කරන්න වෙනවා. ඉතින් මෙන්න මේ සෝෂල් බිහේවියර් එක වැඩි පූසෝ කාණ්ඩය තමයි, වල්බිලාලයෝ කාණ්ඩය තමයි මිනිස් වාසස්ථාන ළඟට එන්නේ. මම මේ ගොඩක් ඒකට වෙලාව අරගෙන පැහැදිලි කරේ. මේක හරිම ඉම්පෝටන්ට් කැලලක්. දැන් ඔය බල්ලා ඇතිවීමේ ක්‍රියාවලිය, එහෙම නැත්නම් ගෘහස්ත සුනකේ ඇතිවීමේ ක්‍රියාවලියේදී වෘකයාගේ ඉඳන් බල්ලට පරිවර්තනය වෙගෙන එද්දී ඒගොල්ලන්ගේ උල් චාරක දත් නැති වුණා, ඒගොල්ලන්ගේ හොම්බ කොටවීමක් සිද්ධ වුණා, නැට්ට වනන්න පුළුවන් හැකියාව ආවා, ශරීරයේ වෙනස්කම් ආවා, එතකොට ප්‍රජනනය කරන්න පුළුවන් කාල සීමාවල් වල වෙනස්කම් ආවා. ඔය වගේ කතා ගොඩක් වුණා. හරිද? බේසිකලි වෘකයා කියන මාස්ටර් ප්ලෑන් එක සෑහෙන්න වෙනස් වුණා බල්ලා කියන තැනට බල්ලා නිර්මාණය වෙද්දි. හරිද? හැබැයි වල්බිලාලයෝ කියන මාස්ටර් ප්ලෑන් එක පූසන් දක්වා එද්දී එහෙම ලොකු ඕල්ටර් වීමක්, ලොකු වෙනස්කම් වීමක් සිදු වුණේ නැහැ. පොඩි චුට්ටි වෙනස්කම් ටිකක් තමයි අත්‍තරම පූසන් දක්වා එද්දී උනේ. ඒගොල්ලන්ගේ දත් එහෙම තිබ්බා, මාංශ භක්ෂණය වුණා,
ඔය ඔක්කොම කතා ටික එහෙම්ම තිබ්බා. හැබැයි වල්බිලාලයන්ගේ සෝෂල් බිහේවියර් එක, ඒගොල්ලන්ගේ සමාජශීලී භාවය සහ පූසන්ගේ සමාජශීලී භාවය අහසට පොළොව වගේ. ඒ සම්පූර්ණ ක්‍රියාවලියේදී ලොකුම වෙනසක් සිදු වුණ එක තැනක් තමයි ඔය සමාජශීලී භාවය කියන එක. ඒක හරිම වැදගත්. ධාන්‍යාගාර අසල පූසෝ ගැවසෙන්න ගත්තට මේ පූසොයි මිනිස්සුයි අතර මහා ලොකු සම්බන්ධයක් තිබ්බේ නැහැ. පූසෝ පූසොන්ගේ වැඩේ කරගෙන හිටියා, මිනිස්සු මිනිස්සුන්ගේ වැඩේ කරගෙන හිටියා. මේගොල්ලන් අතර එච්චර ලොකු ඇයි හොඳයියක් තිබ්බේ නැහැ. මේ ඇයි හොඳයියක් තිබ්බෙන්නේ නැති ගතිය ඇත්තටම වෙනස් වෙන්නේ කොතනදද? මේ එච්චර ලොකු සම්බන්ධයක් තිබ්බේ නැති පූසොයි මිනිස්සුයි අතර කතාව ගැන ලොකු සම්බන්ධයක් පෙන්වන්න ගන්න පළවෙනි තැන හම්බෙන්නේ අදින් වසර 9500කට කලින් ඉතිහාසය තුලදී. අදින් වසර 9500කට කලින් සයිප්‍රසෙන් හම්බ වෙනවා මිනිස්සෙක්ව භූමදාන කරපු තැනක්. මේ මිනිස්සව භූමදාන කරපු තැනම ඒ පැත්තටම භූමදාන කරලා පූසෙක්වත් භූමදාන කරලා තියෙනවා. ඒක ඉතාමත් වැදගත් සාධකයක්. මොකද මේ වල් බලල්ලු එහෙම නැත්තම් පූසෝ එච්චර වැදගත් නෙවෙයි සතෙක් නොවුනනම් මිනිසෙක් එක්ක ඒ භූමදානය ලබන්නේ නැහැ. මොකද එහෙම භූමදානය ලබන්න තරම් සතෙක් නෙවෙයිනේ. නමුත් අදින්වසර 9500කට කලින් එහෙම භූමදානයක් සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ සයිප්‍රසේදී. සයිප්‍රසේ කියන්නේ දූපතක්. ඒකෝර ඔයගොල්ලෝ දන්නවනේ වල් බලල්ලු එහෙම දූපත් වලට මේ පීනගෙන යන්න පුළුවන් සත්තු නෙවෙයිනේ. එහෙමනම් මේ දූපතට, ඒ කියන්නේ සයිප්‍රස් කියන දූපතට පූසොන්ව අරගෙන ගිහිල්ලා තියෙන්න ඕන මිනිස්සු විසින්. එහෙම අරගෙන ගිය පූසෙක්ව යම්කිසි ආකාරයකින් භූමදානයක් වෙලක් තියෙනවා. ඉතින් විද්‍යාඥයෝ විශ්වාස කරනවා මේ අවුරුදු 9500කට කලින් සයිප්‍රසෙන් හම්බෙන මේ පුරාවිද්‍යාත්මක එහෙම නැත්නම් සත්ව විද්‍යාත්මක සාධකය තමයි සත්ව පුරාවිද්‍යාත්මක සාධකය තමයි පූසයි මිනිස්සුයි අතර සමීප සම්බන්ධතාවයක් මුලින්ම පෙන්නන අතීත සිදුවීම කියලා. ඔය වසර 9500කට කලින් සයිප්‍රසෙන් හම්බෙන පූස් මිනිස් සම්බන්ධතාවය ගැන සාධකත් එක්ක ඊට පස්සේ ගොඩාක් කාලයක් යනකම් පුරාවිද්‍යාත්මක වාර්තාව, පුරාවිද්‍යා වාර්තාව මේ ලොකුවට පූසෝ ගැන තොරතුරු හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ කියන්නේ අවුරුදු 9500කට කලින් වුණ සිද්ධියට පස්සේ පූසෝ ගැන අපිට හම්බෙන ඊළඟ සාධකය හම්බ වෙන්නේ ඔය පාකිස්තානයෙන් හම්බෙනවා පූස් දතක්. ඊළඟට ආයෙ ඊශ්‍රායලෙන් හම්බෙනවා පූස් දතක්. අවුරුදු 3700කට කලින් ඇද්දලින් නිර්මාණය කරපු ඔය පොඩි ප්‍රතිමාවක පූසෝ සහ මිනිස්සු අතර සබඳතාවය සටහන් වෙනවා. ඔය වගේ පොඩි සාධක ටිකක් තමයි මේ අවුරුදු 3700 වෙනකන්, ඒ කියන්නේ අවුරුදු 9500 ඉඳන් අදිනවසර 3700 වෙනකන් කාලයටම පූසොයි මිනිස්සුයි අතර සමතාව පෙන්වුම් කරන සාධක විදියට හම්බෙන්නේ ඔය සුළු සාධක කීපය. මේ කාලයෙන් පස්සේ පූසෝ සහ මිනිස්සු අතර සම්බන්ධතාවය තර කරන පුරාවිද්‍යාත්මක සාධක ඊළඟට මතුවෙන්නේ මීට වසර 3600කට කලින් ඊජිප්තුවෙන්. ඊජිප්තුවේ මේ කාලය අපි නම් කරන්නේ නව රාජධානි සමය කියලා. ඊජිප්තුවේ නව රාජධානි සමයෙන් තමයි මේ සම්පූර්ණ කතාවෙම ඊළඟට පූසෝ සහ මිනිස්සු අතර ප්‍රබලම සම්බන්ධතාවය හම්බෙන සාධක මතුවෙන්නේ. පූසන් ගෘහස්ථකරණය කිරීමේ ක්‍රියාවලිය ඊජිප්තුවේ සිදු නොවුනත්, ශාස්ත්‍රීය චන්ද්‍රවංකයේ සිදු වුණත් මේ පූසෝ ගෘහස්ථකරණ වීම කියන සම්පූර්ණ ක්‍රියාවලිය ඊළඟ ලෙවල් එකට, ඊළඟ මානයට ගෙනියන්නේ ඇත්තටම ඊජිප්තුවෙන්. ඊජිප්තු වැසියන් තමයි මේ වැඩේ කරන්නේ. ඔය ඊජිප්තුවේ ස්වර්ණමය යුගයේ විදිහට හඳුන්වන කාලය තුලදී ඇත්තටම ඊජිප්තු චිත්‍රවල, අක්ෂරවල, පිරමීඩ් සහ වෙනත් ඊජිප්තු ගෘහ නිර්මාණ ශිල්පය තුල පූසන්ගේ චිත්‍ර විශාල ප්‍රමාණයක් හම්බෙනවා. එතකොට මේ චිත්‍රවල තියෙනවා කරපටි පැලඳි පූසන් ඉන්නවා, ඊළඟට මැටි බඳුන් වලින් ආහාර ගන්න පූසන්ව නිරූපණය වෙනවා. ඔය වගේ කතා ගොඩක් මේ චිත්‍රවල දක්වනවා. එතකොට ඉතින් මැටි බඳුන් වලින් ආහාර ගන්න නම්, කරපටි දාන්න නම් මේ පූසෝ ඇත්තටම මේ වෙද්දී ගෘහයට වද්දගෙන තියෙන එපා. ඒ කියන්නේ ගෘහයන් ඇතුලේ ජීවත් වුණ සතුන් බවට පත් වෙලා. ඒ කියන්නේ ලොකු පරිවර්තනයක් වෙලා තියෙනවා. අර ධාන්‍යාගාර අසල මීවල්වල හිටපු වල් බලලුන්ගේ ඉඳන් ගෙවල් ඇතුළට මේ වෙද්දී ඊජිප්තුවට එද්දී මේ කතාව වෙනස් වෙලා තියෙනවා. හැබැයි දැන් මේ පූසොන්ව මේ වගේ ගෘහයන් තුලට අරගෙන තියෙන්නේ
උසස් තත්ත්වයක් තිබුණු එහෙම නැත්නම් රාජකීය තත්ත්වයක් තිබුණු උසස් නිලතල තිබුණු අය කියලා අපිට දකින්න හම්බෙනවා. ක්‍රමක්‍රමයෙන් පූසෝ මේ රාජකීයන් උසස් නිලතල තියෙන නිලධාරීන් එක්ක ඇති කරගත්ත සම්බන්ධය අදින් වසර 2900කට කලින් ඊජිප්තුවේදී දේවත්වයකට පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා. මේකත් වෙන්නේ ඇත්තටම ක්‍රමික පරිවර්තනයක්. මොකද මේ කාලයේදී බැස්ටඩ් දෙවඟනගේ පිළිබිඹුවක් විදියට පූසව පරිවර්තනය වෙනවා. මේ හින්දා තමයි පූසව ඇත්තටම දේවත්වයට ඇසවීමක් ඊජිප්තුව තුළ සිදු වෙන්නේ. මේ බැස්ටඩ් දෙවඟන මුල් කාලයේදී ඇත්තටම නිරූපණය කරේ සිංහ හිසක් තියෙන දෙවඟනක් විදියට. බොහොම ආවේගශීලී ආරක්ෂා ඒ කියන්නේ රට ආරක්ෂාව සඳහා කැප වෙන ඔය වගේ කාරණා සමූහයක් සම්බන්ධයෙන් සිංහයා කියන රුව තමයි ඇත්තටම බැස්ටඩ් දෙවඟනට දීලා තිබ්බේ. නමුත් ඔය පස්සේ කාලෙකදී කියන්නේ අවුරුදු 2000 3000ක් ගත වුණාට පස්සේ අදින්න අවුරුදු 2900කට විතර කලින් මේ බැස්ටඩ් දෙවඟනගේ සිංහ රුව කියන මූණ ක්‍රමක්‍රමයෙන් පූස්රුවක් බවට පරිවර්තනය වෙනවා. එතකොට පූස කියන්නේ මේ වෙද්දි ගෘහයත් එක්ක හිටපු සතෙක්. එතකොට ඒකෙන් ඇත්තටම ඊජිප්තු විශේෂඥයන් සහ පුරාවිද්‍යාඥයන් සඳහන් කරන්නේ යම්කිසි සමාජමය පරිවර්තනයක් මේ දේව ඇදහිල්ල තුළ සිදු වුණාය කියලා. ඒ කියන්නේ රට සහ ආක්‍රමණශීලීත්වය රට ආරක්ෂා කිරීම පිළිබඳව පිළිබිඹුන බැස්ටඩ් දෙවඟන ක්‍රමක්‍රමයෙන් ගෘහය පිළිබඳව මූලිකත්වය අරගත්ත දෙවඟනක් බවට පරිවර්තනය වුණා කියලා මේ පූසහරහා. අදින් වසර 2525කට විතර කලින් ග්‍රීක ඉතිහාසඥ හෙරොඩෝටස් ඔය මිසරයට චාරිකාවක යෙදෙනවා. මේ හෙරොඩෝටස් දකිනවා මේ කාලෙ වෙද්දී ඇත්තටම බැස්ටඩ් දෙවඟනගේ පූජා නගරය වෙච්ච බුබාස්ටිස් කියන නගරයේ විශාල ප්‍රමාණයක් පූසෝ ජීවත් වෙනවා විවිධ සාත්තු සප්පායම් ලැබමින්. මේ කාලෙ වෙද්දී පූසොන් ඝාතනය කිරීම උන් ආනනය කිරීම වගේ දේවලුත් ඊජිප්තුවේ තහනම් කරලා තිබ්බේ. මේ පූස් වන්දනාව ඇත්තටම කොච්චර තැනකට ගිහිල්ලා තියෙනවද කියනවා නම් හෙරඩෝටස්ගේ වාර්තාවලම සඳහන් වෙනවා. ඔය පෙලූසියම් සටනේදී පර්ෂියන් රජතුමෙක් වෙච්ච කැම්බීසස් රජතුමා දෙවෙනි කැම්බීසස් රජතුමා පර්ෂියන් රජතුමෙක් ඔහු ඊජිප්තුව ආක්‍රමණය කරද්දී ඔහු එක්තරා උපක්‍රමයක් යොදා ගන්නවා සටන ජයග්‍රහණය කරන්න. ඒ උපක්‍රමය තමයි තමන්ගේ හමුදාවේ පලිහවල් වල පූස්රුවක් ඇඳ ගැනීම. එතකොට පූසෙක් තියෙන පලිහක් අරගෙන යුද්ධයට යද්දී මිසර වාසීන් එහෙම නැත්නම් ඊජිප්තු වාසීන් මේ ඔවුන්ට ඇටැක් කිරීම උන්ට පහර දීම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ හරහා ඔවුන් යුද්ධය ජයගත්තා කියලා මේක ඇත්තටම කතාවට කියන දෙයක් ඒක ඇත්තටම වුණාද කියන්න සාධක හෝ සාක්ෂි නැහැ. නමුත් හෙරොඩෝටස්ගේ කතාවල කියනවා. හෙරොඩෝටස් සාමාන්‍යයෙන් චුට්ටක් කතා එක දෙක කරලා කියන එක්කෙනෙක් විදිහටත් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා. මොකද ඒ කාලේ වෙච්ච දේවල්නේ. හැබැයි මේ කතාවට පදනම වෙලා තියෙන්නේ ඇත්තටම ඊජිප්තු දේශය තුල ඊජිප්තුව තුල පූසාව කියන සතාව දේවත්වයට එසවීම කියන කාරණය තමයි මේ අතුරු කතාවලිනුත් ඇත්තටම පිළිඹු වෙන්නේ. දැන් මේ ඊජිප්තුව තුල දේවත්වයට ඔසවද්දී මේ පූසව දේවත්වයට එසවීමත් එක්කම ලැබෙන වාසි වගේම අවාසි කොටසකුත් තියෙනවා. අවාසි තමයි අර අනිත් පැත්තෙන් සැලකිලි ලැබෙනවා වගේම සමහරක් වෙලාවට මේ දේවත්වයට ඔසවන සත්වයාව බිලි පූජාවක් බවටත් පත් කරනවා. හරිද? ඉතින් ඒ විදිහට බිලි පූජාවක් විදිහට සැක්‍රිෆයිස් කරපු සත්තු විශාල ප්‍රමාණයක් මේ ඊජිප්තු වාසීන් පස්සේ මමිෆයි කරනවා. ඒ කියන්නේ මමීකරණයට ලක් කරලා තැම්පත් කිරීම සිදු කරනවා. ඔය ටූනා එල් ගබා සහ බෙනි හසාන් වගේ තැන්වලින් හම්බෙන ඒවා මහා විශාල ප්‍රමාණයේ කැරකෝප්පු එහෙම නැත්නම් සුසාන ඒක පෙට් සෙමිට්‍රීස් කියලා කියන එහෙම සුරතල් සතුන්ගේ සුසාන කියලා කියනවා. නමුත් මේවායේ 95%ක් ඉන්නේ තැම්පත් කරලා තියෙන්නේ පූස් මමී. පූස් මමී කොච්චර තියෙනවද කියනවා නම් මේවායේ මිලියන 2කට වඩා පූස් මමී විතරක් මේවායේ තැම්පත් කරලා තියෙනවා. මිලියන 2කට වඩා. එතකොට මේ කොච්චර පූස් මමී තිබ්බද කියනවා නම් මේ තැන්වල දානවන සියවසේදී ඔය බ්‍රිතාන්‍ය සමාගමක් මේ පූස් මමී වලින් සෑහෙන කොටසක් මිලදී ගන්නවා. ඔය කෘෂි කර්මාන්තයට යොදන පොහොර සඳහා අඹරන්න ගන්න. හරිද?
ඉතින් ඒ වගේ විනාශකාරී වැඩින් සාමාන්‍යයෙන් ඒ කාලේ ඒගොල්ලෝ කරේ. ඉතින් එහෙම දෙයකට පූස් මමී යොදා ගැනීමක් දානවවන සිවාසයේදී ඔය බ්‍රිතාන්‍යයන් සිදු කරනවා. ඉතින් එතකොට හිතාගන්න කොච්චර පූස් මමී තිබ්බද කියන කාරණය. දැන් මං කිව්වනේ මේ කාලේ වෙද්දී ඒ කියන්නේ අදින් වසර 2500 විතර කලින් ඊජිප්තුවේදී පූසන්ව අපනයනය කිරීම තහනම් කරලා තිබ්බේ. හැබැයි පූසන්ව අපනයනය කිරීම පිළිබඳව නීති සහ ඔය මොනවා තිබුණත් අදින් වසර 2500කට කලින් පූසෝ ඔය ඊජිප්තුවේ හිටපු පූසෝ මුලින්ම ග්‍රීසියට ළඟාවීම සිද්ධ වෙනවා. ඒගොල්ලෝ පූසෝ කොහොම හරි ග්‍රීසියට යනවා. ඊළඟට අදින් අවුරුදු 2050කට විතර කලින් මට මතක විදිහට 2050කට විතර කලින් රෝම අධිරාජ්‍යය විසින් ඔය නයිල් ඩෙල්ටාව සහ උතුරු ඊජිප්තුව තමන්ගේ ග්‍රහණයට නතු කරගන්න. ඒ කියන්නේ තමන්ගේ අනසක මේ ප්‍රදේශයේ පතුරවනවා. ඒ පැතිරුවට පස්සේ මේගොල්ලෝ භාවිතා කරන ඔය ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියානු වරාය එහෙම නැත්නම් ඇලෙක්සැන්ඩ්‍රියානු තොටුපොළ ඔය ඊජිප්තුවේ ධාන්‍ය අරගෙන ඇවිල්ලා ඔය ඇලෙක්සැන්ඩ්‍රියානු වරායෙන් පුරවලා නැව්වල දාලා වෙනත් ප්‍රදේශවලට අරන් යන්න රෝම ජාතිකයෝ රෝම පාලනය කටයුතු කරනවා. එතකොට මේ ඊජිප්තුවේ හිටපු පූසොන්ගෙන් කොටසක් ඇත්තටම ඔය නැව්වල දාන ඔය පූස් මී කතාව ඔය නැව්වලත් යනවා. ඒ කියන්නේ දාන්නේ තියෙන හැමතැනටම මීයෝ එනවා. නැව්වලට මීයෝ එනවා නේ ඕන තරම්. එතකොට ඒ වයින් බේරගන්න නැව්වලටත් පූසොන්ව ගන්නවා. ඔය හරහා ඇලෙක්සැන්ඩ්‍රියානු වරායන් පිට වෙන නැව් හරහා ඊළඟට සම්පූර්ණ වරායන් සහ ප්‍රදේශ ගණනාවකටම පූසන් පැතිරීම සිද්ධ වෙනවා. සිද්ධ වීම ආරම්භ අදින් වසර 1000කට කලින් වෙද්දී යුරෝපය පුරාම පූසෝ පැතිරලා තිබුණා. එංගලන්තයේ ඉඳන් ඔය යුරෝපයේ හැම පැත්තකටම පාහේ පූසෝ පැතිරලා ඉවරයි. එතකොට ඊළඟට කොලොම්බස් තමන්ගේ ඇමරිකානු ගමනේදී නැවේ පූසොන්ව ගෙනිච්චද නැද්ද කියන්න හරි නිශ්චිත වාර්තාවක් නැහැ. හැබැයි බොහෝ දුරට පූසොන්ව ගෙනියන්නේ නැති. නමුත් ඇමරිකාවට නිශ්චිතවම පූසන් ළඟා වුණා කියලා කියන්න පුළුවන් මේ ෆ්ලවර් නෞකාව හරහා. මොකද ඒකේ පූසෝ හිටිය කියලා වාර්තාවක් තියෙනවා. ඉතින් ඉතාමත් කෙටි කාලයකදී ඒ කියන්නේ අවුරුදු 2500ක් වගේ කාලයක් අතරතුර පූසෝ සෑහෙන ප්‍රදේශවලට දැන් ගමන් කිරීම ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ යන පූසෝ පැනලා යනවා සමහරක් වෙලාවට වරායවල් වලින්, සමහරක් වෙලාවට නගර වලින් පැනලා යනවා. නගර ආශ්‍රිතව ජීවත් වෙලා ඒගොල්ලෝ අර ෆෙරල් පොපියුලේෂන්ස් කියලා කියනවා. ඒ කියන්නේ වල් බලල් කියන්නේ ගෙදරින් පැනලා ගියේ වල් බලලු කියන්නේ. ඒ කාණ්ඩ පිටව ගන්නවා. ඔය වගේ ගෘහාශ්‍රිත පූසෝ විශාල පැතිරීමක් පෙන්눔 කරන්න ගන්නවා. දැන් ඊළඟට 17 වෙනි සියවස වෙද්දී ඔය යුරෝපියානු දේශාටකයන් විසින්ම ඇත්තටම ඔස්ට්‍රේලියාවටත් පූසොන්ව ගෙනියනවා 17 වෙනි සියවසේදී. ඉතින් දැන් අපිට පේනවා ඇමරිකාවට පූසෝ ගියා, යුරෝපයට පූසෝ ගියා, ඔස්ට්‍රේලියාවට පූසෝ ගියා. එතකොට නැගෙනහිර කලාපයට වෙන්නට මොකක්ද උනේ? චීනයේ තියෙන නැගෙනහිර පැත්තට වෙන්නේ. ඒ එහෙට ඇත්තටම පූසෝ ගියේ ඔය කිව්ව ඔක්කොටම කලින්. එතකොට අදින් වසර 2000කට විතර කලින් ඇත්තටම රෝම අධිරාජ්‍ය පවතුණු කාලෙම සේදමාවත සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ සේදමාවත හරහා සහ රෝම නෞකා ගමනයන් හරහා ඇත්තටම අවුරුදු 2000කට කලින්ම පූසෝ චීනය වෙත ළඟා වෙලා ඉවරයි. දැන් මේ වෙද්දී තියෙන සියලුම මිනිස්සු ගිහිල්ලා තියෙන සියලුම මහද්වීප වලට පූසොත් ගමන් කරලා ඉවරයි. දැන් මේ වෙද්දි පූසෝ ලෝකෙන් පැතිරලා තියෙන්නේ. ලෝකේ බොහෝ ප්‍රදේශවල පැතිරලා තියෙන්නේ. මම ෆීලිස් සිල්වෙස්ට්‍රිස් කියන වල් බලල්ලු ගැන කතා කරද්දි මුලින්ම මම කිව්වා ඒගොල්ලෝ විශාල භූගෝලීය පැතිරීමක පැතිරලා ඉඳද්දී කාලයත් එක්ක ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලන්ගේ යම් යම් සුවිශේෂී ලක්ෂණ ඇති වෙලා ඒගොල්ලන්ගේ උපවිශේෂ බිහිවීමේ කතාව මම කලින් විස්තර කරානේ. ඉතින් දැන් මේ වෙද්දී ගෘහාශ්‍රිත පූසනුත් ලෝකේ පුරාම පැතිරිලා විවිධ භූගෝලීය කලාප වලට යම්කිසි ආකාරයකින් හුදකලා වීමක් සිද්ධ වෙනවා. ඉතින් අපි කොහොමත් දකිනවනේ මොකක් හරි බ්‍රීඩ් එකක් ගත්තත් ඒ බ්‍රීඩ් එකේ ශීත කලාපයේ ඉන්න එක්කෙනාගේ උෂ්ණ කලාපයක ඉන්න එක්කෙනාගේ වෙනස්කම් තියෙනවා. ඝනලොම් කබායක් එනවා ශීත කලාප වල ඉන්න අයට, උෂ්ණ කලාප වල ඉන්න අයට කෙටිලොම් කබායක් එනවා. ඉතින් ওই වගේ වෙනස්කම් ඇති වෙනවා. පූසොන්ගෙත් මේ පැතිරුණු ලෝකේ පුරාම පැතිරුණු ගෘහාශ්‍රිත පූසන්ගෙත් ඔය වගේ වෙනස්කම් ඇති වෙනවා. භූගෝලීය හුදකලා වීම සහ පාරිසරික හේතුන් මත. ඉතින් මේ ඇති වුණ වෙනස්කම් එක්ක මේ ඇති වුණ වෙනස්කම් සහිත කට්ටියව අපි කියනවා ලෑන්ඩ් රේසස් කියලා. එහෙම නැත්නම් ඇත්තටම ප්‍රභේද කීපයක් තමයි මෙහෙම ඇති වෙන්නේ. ලෑන්ඩ් රේසස් කියන ප්‍රභේද ඇතිවීම සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ ඇති වුණ ලෑන්ඩ් රේසස් කීපයක් තමයි පූසන්ගේ සයමීස්
බර්මන්, කෝරට් වගේ ප්‍රභේද ඒ වගේ ඇති වුණ එකනේ භූගෝලීය පැතිරීමත් එක්ක ඇති වුණ ලෑන්ඩ් රේසස් කීපයක්. ඔය වර්තමානයේ ජීවත් වෙන පූසෝ ගත්තම කැට් බ්‍රීඩ්ස් එහෙම නැත්නම් පූසෝ ප්‍රභේද 60ක් විතර ජීවත් වෙනවා. මේ පූස් ප්‍රභේද 60න් 90ක් විතර ඇත්තටම 20 වෙනි සියවසේ අවසාන භාගයේදී තමයි මිනිස්සු විසින් නිපදවා ගැනීම සිදු කරන්නේ. ඉතින් විශේෂයෙන් 1960 දශකයේදී තමයි ස්කොටිෂ් ෆෝල්ඩ්, ඔසි කැට්, ඊළඟට ස්ෆින්ක්ස් වගේ පූස් ප්‍රභේද මිනිස්සු විසින් නිපදවා ගැනීම සිදු කරන්නේ 1960 දී විතර. ඉතින් මේවා ඇත්තටම මේ ප්‍රභේද හදාගන්නේ වර්ණීය අභිජනනය මගින්. ඒ කියන්නේ අපි හිතමුකෝ පූසෙක් පැටවු බිහි කරනවා. ඒ බිහි කරන පැටවු වල මිනිස්සු දකිනවා යම්කිසි ඒගොල්ලෝ කැමති ලක්ෂණයක් තියෙන පූස් පැටියෙක් ඉන්නවා. ඒ පූස් පැටියව තෝරාගෙන ඒගොල්ලන්ව වර්ණීය අභිජනනය කරලා සිලෙක්ටිව් බ්‍රීඩින් කරලා තමයි ඒ ප්‍රභේදය හදා ගැනීම සිදු කරන්නේ. ඉතින් ඒ වගේ වර්ණීය අභිජනනයෙන් ඇති කරගත්ත ප්‍රභේද තමයි ඔය 20 වන සියවසෙන් පස්සේ ඇති කරගත්ත සියලුම ප්‍රභේද. ඉතින් මං කිව්වා වගේ ස්කොටිෂ් ෆෝල්ඩ්, ඔසි කැට්, ස්ෆින්ක්ස් නිපදව ගන්න 1960 දී. ඔය 1970 දී තමයි සිංගප්පූරා එතකොට ඔස්ට්‍රේලියන් මිස්ට් කියන ප්‍රභේද හදාගන්නේ. 1980 දී තමයි යෝක් චොක්ලට්, ඔස්ට්‍රේලියන් කැලිෆෝනියා ස්පැන්ගල්ඩ්, බර්මිලා, නෙබෙලුන්, ඊළඟට ඩොන්ස්කෝයි වගේ විශේෂ ප්‍රභේද හදාගන්නේ 1980 දී. රැගමෆින් වගේ විශේෂයක් ගත්තොත් එහෙම 1900 මම මතක විදිහට 1994 දී තමයි රැගමෆින් කියන බ්‍රීඩ් එක හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඉතාමත් මේ අවුරුදු 50ක 60ක විතර කාලේ ඉඳන් තමයි මේ ගොඩාක් කැට් බ්‍රීඩ්ස් ඇතිවීම හදා ගැනීම සිද්ධ වෙන්නේ. මේ ඔක්කොම බ්‍රීඩ්ස් ඇත්තටම මේ අභිජනනය කරන්නෙකු විසින් යම්කිසි හිතකර ලක්ෂණයක් දැක්කම, හිතකර ලක්ෂණයක්ම කියන්නත් බෑ. මොකක් හරි එයා කැමති ලක්ෂණයක් දැක්කම ඒක ආයි ක්‍රොස් බ්‍රීඩ් කරලා එහෙම නැත්නම් නැවතත් වර්ණීය අභිජනනයට ලක් කරලා තමයි ඔය බ්‍රීඩ් හදන්නේ. ඔය මම එක උදාහරණයක් දෙන්නම්. ඔය ස්කොටිෂ් ෆෝල්ඩ් කියන බ්‍රීඩ් එක ගත්තම ස්කොටිෂ් ෆෝල්ඩ් පූසුන්ගේ ඔය කන් ඉස්සරහට නැමිලා තියෙන්නේ. ඒ කන් ඉස්සරහට නැමිලා තියෙන ලක්ෂණය ඇත්තටම ස්කොට්ලන්තේ පැත්තේ ලිටර් පූස් පැටව් ලිටර් එකකින් එක පූස් පැටියෙක්ට තිබ්බ ලක්ෂණයක්. ඒක ජාන විකෘතියක්. ඒ ජාන විකෘතිය භාවිතා කරලා තමයි සම්පූර්ණ ස්කොටිෂ් ෆෝල්ඩ් කියන බ්‍රීඩ් එකම හදන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ කන් ඉස්සරහට නැමුණු ස්වරූපයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ජාන විකෘති භාවිතා කරද්දී පූස් ප්‍රභේද හදන්න වෙන වෙන කතාවක් තියෙනවා. එතනටත් මම එන්නම්. ඔය ජාන විකෘති මගින් ක්‍රොස් බ්‍රීඩ් කරලා එහෙම නැත්නම් වර්ණීය අභිජනනය සිදු කරලා ඉවර වෙලා අලුත් පූස් ප්‍රභේද හදාගනිද්දී සමහර බ්‍රීඩර්ස්ලාට සමහර අභිජනනය කරන්නන්ට සදාචාර සීමාමායින් අමතක කරලා එන පිස්සු විකාර වැඩ කරනවා. දැන් ඒ වගේ උදාහරණ කීපයක් මට පෙන්වන්න පුළුවන්. එකක් තමයි ඔය පූසොන්ගේ ඉන්නවා වැඩියෙන් ඇඟිලි පිහිටන පූසෝ. ඒක ඇත්තටම ජාන විකෘතියක් හින්දා ඒගොල්ලන්ට ඇඟිලි 6ක් සමහරක් වෙලාවට 7-8 දක්වා ඇඟිලි තියෙන පූසෝ බිහි වෙනවා. පූස් පැටව බිහි වෙනවා. ඒගොල්ලන්ට කියන්නේ පොලිඩැක්ටිල් කැට්ස් කියලා. එතකොට මේ පොලිඩැක්ටිල් කැට්ස්ලා ඇත්තටම මුලින්ම බටහිර එංගලන්තයේ තමයි ඔය පොලිඩැක්ටිල් කියන මේ ජානය ඇත්තටම මේ මුලින්ම නෝටිස් වෙන්නේ ඔය බටහිර එංගලන්තයෙන්. ඔය බටහිර එංගලන්තයේ ඉඳන් ඇමරිකාව දක්වා නාවිකයන් ගමන් කරද්දී යාත්‍රා ගමන් කරද්දී මේ නැව්වල මේ පොලිඩැක්ටිල් පූසොන්ව ගෙනිච්චා. ඒකට හේතුව තමයි නාවිකයන්ට තිබුණා එක්තරා විශ්වාසයක් මේ වැඩිපුර ඇඟිලි තියෙන පූසොන්ව ගෙනිච්චාම ඒගොල්ලන්ට මේ වාසනාව මේ හිමි වෙනවා කියලා. ඉතින් මේගොල්ලෝ අත්‍තරම යාත්‍රා කරේ බටහිර එංගලන්තේ ඉඳන් නිව් ඉංග්ලන්ඩ් කියන ප්‍රදේශයට ඇමරිකාවේ. අදටත් නිව් ඉංග්ලන්ඩ් පැත්තේ ඉන්න පූසොන්ගේ වැඩියක් ඒගොල්ලන්ගේ වැඩිපුර ඇඟිලි තියෙනවා. ඉතින් මේ පොලිඩැක්ටිල් පූසොන් ඇත්තටම හදාගන්නේ ඔය විකෘති ජානය ඔස්සේ. ඔය පොලිඩැක්ටිල් පූසොන්ගෙම තවත් ආකාරයක් ඉන්නවා. මේ ඒ පූසන්ට ඇත්තටම තියෙන්නේ ටිකක් වෙනස් විකෘතියක්. ඒ විකෘතියට කියනවා රේඩියල් හයිපෝප්ලේෂියා කියලා. රේඩියල් හයිපෝප්ලේෂියා එකේදී වෙන්නේ ඇඟිලි සහ ඉදිරි පාද ඇඹරුණු ස්වභාවයක් ගන්න පූසන් බිහිවීම. ඉතින් මේ ඇඹරුණු ඉදිරි පාද ඇඹරුණු ඇඟිලි විකෘති සහිත පූසන් බිහි වුණාම වෙන්නේ
ඒ සතාට හරියට එකන ඇවිදින්න අමාරු. එයා වාඩි වෙන්නෙත් හාවෙක් වගේ පිටිපස්සේ කකුල් දෙකෙන්. කැංගරුවෙක් වගේ. දැන් මේක සමහරක් බ්‍රීඩර්ස්ලා දකින හරි හුරතල් හරි කියුට් වැඩක් විදියට. ඉතින් ඒ වගේ පූස් ප්‍රභේද බිහි කිරීමත් සිද්ධ වෙනවා. මේගොල්ලන්ට අතර මේ වගේ බ්‍රීඩ් එකට කියන්නේ ට්විස්ටි කැට්ස් කියලා. ඔය ට්විස්ටි කැට්ස් ලව හදන එක යුරෝපේ තහනම් කරලා තියෙන්නේ. ඇමරිකාවේ මම දන්න විදිහට ඔය ට්විස්ටි කැට්ස් ලව තහනම් කරලා නැහැ. ඇමරිකාවේ ඕක හදනවා. ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති මේ පූසොන්ව සදාචාරාත්මක රාමු බිඳගෙන වර්ණීය අභිජනනයට ලක් කිරීම මිනිස්සු සිදු කරන ආකාරය. ඔය මං අර කලින් කිව්ව පොලිඩැක්ටිල්ලා ගැනත් කතා කරානේ. පොලිඩැක්ටිල් කැට්ස්ලාගේ ඇත්තටම දැනට ලෝක වාර්තාව තියෙන්නේ ඇඟිලි 27ක් තියෙන පූසෙක්. ඔය කැනඩාවේ තමයි මේ පූසා වාර්තා වුනේ. ඉතින් ඒ වගේ ලක්ෂණ ඇත්තටම මටත් ඇත්තටම තේරුම් ගන්න බෑ. ඒ වගේ ලක්ෂණ මොකටද මේ වර්ණීය අභිජනනයට ලක් කරන්නේ කියලා. මොකද ඒක සතාට හරි කරදරයක්. සතාටත් කරදරයක්. ඒක සදාචාරාත්මක රාමුත් බිඳගෙන කරන වැඩක්. නමුත් ඒ වගේ දේවලුත් ලෝකේ වෙනවා. ඉතින් මේ පූස් කතාවේදී ඒවත් කතා වෙන්න ඕනේ. මොකද නැත්තම් මේක සම්පූර්ණ නැහැ. තව අමුතු ප්‍රභේද කාණ්ඩයක් තමයි ඔය මවිල් නැති. ඒ කියන්නේ මේ හැම ගහලා වගේ කිසිම මවිලක් ඇඟේ නැති පූස් ප්‍රභේද. ස්පින්ක්ස් වගේ ප්‍රභේද ගත්තම ඇත්තටම ඒ වගේ මවිල් රහිත ප්‍රභේදයක්. එතකොට දැන් සමහරෙක්ට හිතෙන්න පුළුවන් ස්ෆින්ක්ස් කියන නමක් තියෙනවා. එයා මවිල් රහිතයි. ඒකින්ද උෂ්ණාධික කලාපයක ඇති කරපු ප්‍රභේදයක් වෙන්නේ නැති. විශේෂයෙන් ওই නමත් එක්ක ඒක ඊජිප්තුවට සම්බන්ධයක් ඇති කියලා. වැරදි. ස්ෆින්ක්ස් කියන ප්‍රභේදය හදන්නේ ඇත්තටම උෂ්ණාධික නෙවෙයි. හොඳටම සීතල කැනඩාවේ. කැනඩාවේ හදපු බ්‍රීඩ් එකක් තමයි ප්‍රභේදයක් තමයි ස්ෆින්ක්ස් කියන්නේ. ඉතින් ඒකෙන් පේනවා මිනිස්සු කරලා තියෙන මේ කියන්නේ මේ වර්ණීය අභිජනනය කියන එකත් එක්ක කොච්චර සෙල්ලම් කරනවද කියලා. හරිද? තව මේ බ්‍රීඩර්ස්ලා එහෙම නැත්නම් අභිජනනය කරන්නන් සිදු කරන වැඩක් තමයි ගෘහස්ත පූසන්ව වනයේ ඉන්න වන බලලුන් විශේෂයක මික්ස් කරලා මිශ්‍ර කරලා පූසන් ප්‍රභේද තනා ගැනීම. ඉතින් ඒකට දෙන්න පුළුවන් උදාහරණ දෙකක් තමයි කැරකට් සහ සවානා කියන පූසන් ප්‍රභේද දෙක. කැරකට් නිෂ්පාදනය කරන්නේ ගෘහස්ත පූස් ප්‍රභේදයක් එක්ක කැරකල් කියන වන සතාව මිශ්‍ර කරලා. එතකොට සවානා කියන ප්‍රභේදය අතරම හදාගන්නේ ගෘහස්ත පූසන් එක්ක සර්වාල් කියන වන බිලාලයන් විශේෂය මිශ්‍ර කරලා. දැන් මේ පූස් කතාවේ තවත් ඉන්ට්‍රෙස්ටිං කතාවක් තමයි මම මුලදිත් කිව්වා වල් බලලුන්ගෙන් එහෙම නැත්නම් ෆීලිස් සිල්වෙස්ට්‍රිස් කියන වල් බලලුන්ගෙන් පූසන් දක්වා පරිවර්තනය වෙද්දි මහා ලොකු වෙනස්කම් සිදු වුණේ නැහැ කියලා. ඒ කියන්නේ ෆීලිස් සිල්වෙස්ට්‍රිස් කෙනෙක්ව දැක්කම පූසෙක් කියලා හිතනවා වගේම පූසෙක්ව දැක්කමත් ඒක වන බලලුන්ගෙන් වෙන් කර හඳුනා ගන්න හරි අමාරුයි. ඒ අර ටැබී පැටර්න් එක තියෙන ගෘහස්ථිත පූස ඕන තරම් ඉන්නවනේ. ඒ කෙනෙක්ව වල් බලයක් එක්ක වෙන් කරලා හඳුනා ගන්න හරි අමාරුයි. ඉතින් මේ හින්දා මේ ගෘහාශ්‍රිත පූසන්ට ඉතාමත් පහසුවෙන් මේ වල් බලලුන් එක්ක අන්තරාභිජනනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ නිසාම ගෘහාශ්‍රිත පූස ලෝකෙ වැඩි වෙන්න ඒ ආශ්‍රිතව ජීවත් වෙන වල් බලලුන් එහෙම නැත්නම් ෆීලිස් සිල්වෙස්ට්‍රිස් ලගේ ඔය ඒ යවට ජීවත් වෙන සතුන් මේ වෙද්දි වඳ වීයාමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ තියෙන ජාන වලට ගෘහාශ්‍රිත පූස් ජාන නැවත මුහුම් වීම සිද්ධ වෙගෙන යන හින්දා. ඒක එක කතාවක්. අනිත් කතාව තමයි මම කලිනුත් කිව්වා ඔය වල් බලලුන් එහෙම නැත්නම් ෆීලිස් සිල්වෙස්ට්‍රිස් කියන විශේෂ ගත්තම ඒගොල්ලෝ සමාජශීලී සතුන් නෙවෙයි. ඒගොල්ලන්ට බෑ මේ ඔය රංචුවක් එක්ක එකට ඉන්න. හැබැයි පූසෝ ඒක කරනවා. ඕගොල්ලෝ ගෙවල් වල පූසෝ එකට වඩා කීපයක් හදලා තියෙනවා නම් ඕගොල්ලෝ දැකලා ඇති. එක පූසියෙක්ට පැටව හම්බුනාම තවත් පූසියෙක්ට පැටව ඉන්නවා නම් මේ ඒ පූසි වුණත් අර අනිත් පූසම්මගේ පැටවුන්ට කිරි දෙන වැඩේ කරනවා. ඒ වගේ සෝෂල් බිහේවියර් එක මේ පූසොන්ට තියෙනවා. මේ සෝෂල් බිහේවියර් එක තියෙන සම්පූර්ණ බිලාල කුලයටම මේ සෝෂල් බිහේවියර් එක නෑ. ඒගොල්ලෝ හරි හුදකලා සත්තු. හැබැයි මේ සෝෂල් බිහේවියර් එක තියෙන තව එක සතෙක් ඉන්නවා. ඒ තමයි සිංහයා. සිංහයා රංචු වශයෙන් ගැවසෙන්නේ. එයාට සෑහෙන්න හොඳ සෝෂල් ස්ට්‍රක්චර් එකක්. එහෙම නැත්නම් සමාජශීලී ස්වරූපයක් තියෙනවා. ඉතින් සිංහයන්ටත් මේ
පූසන්ට තියෙන සමාජශීලී ස්වරූපයම පවතිනවා. නම් මේ කතාව ඇත්තටම කිව්වේ මේ තව ඉන්ට්‍රස්ටිං කතාවක් තියෙනවා. මේ වල් බල්ලුන්ට නැති තවත් එක් ලක්ෂණයක් තමයි පූසොන් සතුව තියෙන. පූසෝ කමියුනිකේට් කරද්දී මිනිස්සුන්ට ලබැදියාව දක්වද්දී තවත් පූසන්ට ලබැදියාව දක්වද්දී ඒගොල්ලොත් එක්ක ආදරය දක්වද්දී පෙන්වන එක ලක්ෂණයක් තමයි නැට්ට උස්සලා ඒක මේ වකුටු කර ගැනීම කරලා පෙන්වන කමියුනිකේෂන් එක. ඒ නැට්ට උස්සන්න පුළුවන් හැකියාව නැට්ට උස්සලා ඒ වකුටු කරගෙන තමන්ගේ ලබැඳියාව කමියුනිකේට් කරන්න පුළුවන් පූසෝ විශේෂ ලෝකෙ වෙන කොහෙවත් නැහැ. ඒ කියන්නේ වල් බල්ලුන්ට ඒක නැහැ. වෙන කිසිම බිලාල ප්‍රභේදයකට බිලාල විශේෂයකට ඔය කතාව නැහැ. හැබැයි පූසන්ට මේක තියෙනවා. ඒ පූසන්ට තියෙන ඔය ලක්ෂණයම සිංහයන්ටත් තියෙනවා. සම්පූර්ණ බිලාල කුලේම ඔය ලක්ෂණය තියෙන කට්ටිය දෙකයි ඉන්නේ. කෙනෙක් තමයි ගෘහාශ්‍රිත පූසෝ, අනිත් එක්කෙනා තමයි සිංහයා. ඉතින් විද්‍යාඥයෝ විශ්වාස කරනවා දැන් මේ සිංහයෝයි පූසොයි මේ ඔක්කොම එන්නේ ඉතිහාසයේ යම්කිසි අවස්ථාවක එක පූර්වජයෙක්ගින්නේ. විද්‍යාඥයෝ කියනවා මේ බිලාල ගෝත්‍රයේ කට්ටිය සෝෂලයිස් වෙද්දී, සමාජශීලී වෙද්දී ඒ අනුසාරයෙන් සිද්ධ වෙන ඒකට වැදගත් වෙන ඥානයම තමයි ඔය නැට්ට වකුටු කිරීමේ සම්බන්ධයක් තියෙන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම මේගොල්ලෝ තහවුරු කරලා නැහැ. සිද්ධාන්තයක් වශයෙන් තමයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ සමාජශීලී හැකියාව පෙන්වන ඥානය තියෙන යම්කිසි බිලාලෙක් ඉන්නවා නම් එයාගේ ඒ එන DNA පැකේජ් එකේම ඥාන පැකේජ් එකේම එක්තරා චර්යාවක් තමයි ඔය නැට්ටෙන් දක්වන කමියුනිකේෂන් එක. සුරතල් සතුන් අතරින් ඔය බල්ලා කියන සතාව ගත්තම ඇත්තටම බල්ලොන්ට කැමති අය ඉන්නවා. බල්ලොන්ට අකමැති අය ටිකක් අඩුයි. බල්ලොන්ට කැමතිත් නැති අකමැතිත් නැති කට්ටිය, කියන්නේ නියුට්‍රල් ස්ටාන්ස් එකක් තියෙන කට්ටිය තමයි ඇත්තටම ඉන්නේ. ඒ අරන්නේ ඉන්නේ බල්ලොන්ට කැමති කට්ටිය. හැබැයි ඔය පූසොන්ගේ කතාවේදී පූසොන්ට කැමති කට්ටිය වගේම පූසොන්ට අනිත් පැත්තට සම්පූර්ණයෙන් අකමැති කට්ටියක් ඉන්නවා. අන්ත දෙකකට යනවා ඔය පූසොන්ගේ කතාව. ඒකට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ ඔය පූසොන්ගේ තියෙන චර්යාව. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට බල්ලෝ වගේ නෙවෙයි. බල්ලෝ හරි නීඩි. ඒගොල්ලෝ ඒ කියන්නේ තමන්ගේ හැඟීම් දැනීම් දක්වනවා, කතා කරන්න උත්සාහ කරනවා, කමියුනිකේට් කරනවා. හැබැයි පූසෝ එහෙම නෑ. පූසෝ හරි ඉන්ඩිපෙන්ඩන්ට්, ස්වාධීන සත්තු කාණ්ඩයක්. ඒ ලක්ෂණ ඒගොල්ලන්ට එන්නේ ඇත්තටම අර බල්ලන් හදපු ඒගොල්ලෝ හදීගෙන ආපු වෘකයාගේ සෝෂල් ස්ට්‍රක්චර් එක නෙවෙයිනේ පූසන්ට තියෙන්නේ. පූසෝ ඇවිල්ලා සොලිටරි ක්‍රීචර්ස්ලා. ඒගොල්ලෝ හුදෙකලා සතුන් විශේෂයක් වුණ වල් බල්ලුන්ගෙන් තමයි එන්නේ. ඉතින් ඒ ලක්ෂණ තමයි ඔය පූසෝ අරන් එන්නේ. ඒන ලක්ෂණයට සමහර අය කැමති නෑ. මොකද ගොඩක් අය මම දැකලා තිනවා කියන කතාවක් මේ ඔය පූසෝ අපිව ගණන් ගන්න නෑ කියලා. ඒ ගණන් ගන්න නෙවෙයි ඒ සතාගේ හැටි තමයි ඔය කතාව. ගණන් ගන්න නැතිකමටත් වඩා ඒ සතා හැදිලා තියෙන විදිය. එයාගේ පරිණාමයෙන් එයා අවුරුදු මිලියන ගානක කතාවක නිෂ්පාදනයක් නේ ඔය සතා. ඉතින් එහෙම හැදිලා තියෙන සතෙක් තමයි පූසා කියන්නේ. ඉතින් සමහරක් අය කියනවා බල්ලෙක් නම් තමන්ගේ ජීවිතය දීලා හරි තමන් ආදරය කරන මිනිස්සුව බේර ගන්නවා කරදරයකදී. හැබැයි පූසෝ එහෙම බේර ගන්නවද කියලා. ඉතින් ඔය කතාවට ඇත්තටම අනිත් පැත්තට අහන්න තියෙන ඇත්තටම පූසෙක් වගේ පොඩි සතෙක්ට එහෙම බේර ගන්න පුළුවන්ද කියලා. එහෙම කරන්න හැකියාවක් තියෙනවද පූසොන්ට? ඉතින් ඒ නැතත් දැන් ඔය අන්තර්ජාලයේ ඕන තරම් වීඩියෝ තියෙනවා. මේ සමහරක් සිද්ධිවලදී මම දැක්කා කීපයක් තියෙනවා බල්ලෝ එහෙම පොඩි ළමයින්ට ඇටැක් කරන්න පහර දෙන්නෙද්දී පූසෝ මැදට පැනලා බේර ගන්නවා. ඉතින් ඒ වගේ දේවලුත් පූසෝ කරනවා. ඉතින් පූසෝ කියන්නේ ඉතිහාසයේ නිකන් මිශ්‍ර හැඟීම් ඇති කරපු සත්ව කාණ්ඩයක්. ඒගොල්ලෝ වෙලාවකදී දේවත්වයට එසවෙනවා. ඒ කියන්නේ මිසරයේදී, ඉජිප්තුවේදී ඒගොල්ලෝ දේවත්වයට එසවිලා දෙවියෝ වගේ සැලකුම් ලබනවා එක්තරා කාලයකදී. ඊළඟට මධ්‍යතන යුගයේදී ක්‍රිස්තියානි ආගම පැතිරීමත් එක්කම ඒගොල්ලන්ට එච්චර හොඳ කලදසාවක් නෙවෙයි එන්නේ. ඔය මධ්‍යතන යුගයේදී මිත්‍යාව මායාකාරියන් වගේ මිත්‍යා කතා එක්ක පූසොන්ව බැඳිලා තියෙනවා. ඔය කළු පූසොන්ව ඔය මායාකාරී වැඩවලට යොදා ගන්නවා කියලා නවවෙනි ග්‍රෙගරි මම මතක විදිහට නවවෙනි ග්‍රෙගරි පාප්තුමා යම් කිසි සඳහනක් සිදු කරන එක තැනකදී
කළු පූසන්ව ඔය මායාකාරී වැඩවලට යොදා ගන්නවා කියලා. එතනින් පස්සේ ඔය මධ්‍යතන යුගයේදී අහුවෙන හැම කළු පූසාවම මරලා දානවා. මරලා දානවා විතරක් නෙවෙයි ඒගොල්ලන්ව මේ වද දීලා උල ඉන්දවලා පුච්චලා ඔය වගේ මහා දරුණු ක්‍රියාවලට පූසෝ භාජනය වෙනවා මධ්‍යතන යුගයේදී. ඊළඟට මධ්‍යතන යුගයේදී ඔය මහාමාරිය පැතිරීමත් එක්කම ඔය මහාමාරිය වල බ්ලේම් එකත් මුලින්ම යන්නේ පූසොන්ට. ඒ මිනිස්සු කියන්න ගන්නවා පූසෝ හින්දා තමයි මේ වසංගතය පැතිරෙන්න ගත්තේ කියලා. ඉතින් පූසෝ මරන්න ගන්නවා ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔය කාලේදී. ඉතින් ඇත්තටම වෙන්නේ ඔය රෝගය පැතිරෙන්නේ ප්‍රධාන වශයෙන්ම මීයොන් හේතුවෙන්නේ. ඉතින් පූසොන්ව තවත් මරන්න මීයොන්ගේ පැතිරීමත් වැඩි වෙලා ඒකටත් ඔය වසංගතය තව පැතිරෙන්න හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඔය වගේ මිශ්‍ර අදහස් ඉතිහාසය තුළ මානවයත් එක්ක තියෙන සම්බන්ධයේදී මිශ්‍ර අදහස් ජනිත කරපු සත්ව කාණ්ඩයක් තමයි පූසෝ කියන්නේ. හැබැයි මට නම් හිතෙන්නේ මම පෞද්ගලිකව හිතන්නේ පූසෝ කියන්නේ හරි මිස්අන්ඩර්ස්ටුඩ්. ඒ කියන්නේ ඒගොල්ලන්ව වැරදියට වටහාගත්ත සත්ව කාණ්ඩයක් කියලා. ඒගොල්ලන් හරියට තේරුම් ගන්න නම් ඇත්තටම ඔය පූසොන්ට ආදරය කරන ගොඩක් අයත් මේ සම්පූර්ණ කතාව දන්නේ නැහැ. ඒ කතාව ඇතුලේ තමයි ඇත්තටම තියෙන්නේ පූසන්ව අන්ඩර්ස්ටෑන්ඩ් කිරීමේ පූසන්ව තේරුම් ගැනීමේ හැකියාව. ඒගොල්ලන්ගේ ඉතිහාසය තේරුම් ගත්තොත් එහෙම පූසෝ ඇයි එහෙම හැසිරෙන්නේ කියන එක ඉතාමත් හොඳ සාක්ෂි සාධක සහිතව ඔයගොල්ලන්ට ඔප්පු වෙලා පේනවා. මේ කතාව දැන් මුලින් නම් ඇහුවනම් තේරෙන්න ඕන බල්ලෝ ඇවිල්ලා තියෙන ගමන් මාර්ගයයි පූසෝ ඇවිල්ලා තියෙන ගමන් මාර්ගයයි කියන්නේ සහ මුලින්ම අහසට පොළොව වගේ වෙනස් කතා දෙකක්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් පූසෝ නැති ලෝකය කොච්චර අසුන්දරද කියලා. පූසෝ ඇත්තටම ලෝකේ සුන්දර කරන සත්ත්ව කාණ්ඩයක් ඔය කවුරු කොහොම බැන්න. මම පූසොන්ටත් ආදරය කරනවා, බල්ලොන්ටත් ආදරය කරනවා, හැම සතාටම මම ආදරය කරනවා. මම කැමති ඕනම සතෙක්ට. ඒකින්ද මේ එම බෙදීමක් නෑ මගේ. ඉතින් ඕක තමයි පූසොන්ගේ කතාව. මීට වඩා දේවල් තියෙනවා. නමුත් කතාවක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් කොටස තමයි මේ සංක්ෂිප්ත හැකිතරමක් සංක්ෂිප්තව ඉදිරිපත් කරේ. ඉතින් මේකට ලොකු වේට් එකක් දාන්න වුණා සෑහෙන දීර්ඝ කතාවක් හින්දා. ඉතින් මේක තේරුණා නම් මේක සාර්ථකයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔයගොල්ලන්ට හිතෙන දේ කියන්න. මේක ෂෙයා කරන්න වටිනවා නම් ෂෙයා කරලා දෙන්න. හරි, හම්බෙමු ඊළඟ එකකින්.